නිෂ්කාරභාවතා අත්වල් බැඳගෙන සිටින්නේ පීඩාබර ක්‍රීඩාලවල හිතමිතුරානේ ඒ වගේම අසබර ගමුවෙන් ශ්‍රී ලංකාව පුරා සජීවීකරණය සිදු කරන ලයිව් බයසෙල මෙම තරඟ මාලාවේ සජීවීකරණයෙන් දායකත්වයේ සපයන්නේ පීඩාබර ක්‍රීඩාලවල හිතමිතුරානේ සූදානම් ප්‍රථම තරඟය ආරම්භ කිරීම සඳහා පන්දු 6 පන්දු 2 කිසි නැතිනම් සම්පූර්ණ පන්දු 2 හැටියටයි මෙම තරඟයේ පැවැත්වෙන්නේ පීඩාබර ක්‍රීඩාලවල හිතමිතුරානේ ප්‍රථම පන්දු 6 යොමු කිරීම සඳහා මුහන් කැඳවාගෙන තිබෙන්නේ ප්‍රථම පන්දු 6 යොමු කිරීම සඳහා කෙටි පන්දුවක් කෙසේ වෙතත් පන්දුව පහතින් පිටිකරුවා සිතුවාට වඩා තරමක් පහතින් නැදී ගියේ පන්දුව අවකාශයක් නැහැ පිටර ලබා ගැනීමට. ස්තුති චලිත මොහන් නැවත සූදානමින් පන්දුව යොමු කිරීමට යොමු කරන සාර්ථක පන්දුවක් අතිරේක ලකුණක් විනිශ්චය තීරණය මුල්ම අතිරේක ලකුණ හිමි වෙනවා විදුලි බල මණ්ඩල කණ්ඩායමට. ඉතාමත් පැහැබර කාලගුණයක් පවතින මොහොතක සාර්ථක පහරක් පහසුවෙන් එක් ලකුණක් ලබා ගන්නවා විදුලි බල මණ්ඩල කණ්ඩායම. ලකුණු දෙක දක්වා දැන් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අමාරයි. අපුල්ටස් පන්දුවක් අපේරලා ප්‍රතිචාර දක්වා දකුණත් පිටිකරුවා මුහුණ දුන් ප්‍රථම පන්දුවේදීම ඩී මිඩිකට් කලාපයෙන් පීඩාබර ක්‍රීඩාලවල හිතමිතුරානේ ලෝ ෆුල්ටොස් පන්දුව දුටු සැනින් පිටිකරුවාගේ පිට ක්‍රියාත්මක වුණේ එවර තවමක් third man කලාපයට වන්නට පන්දු ස්ථාන ගත කරනු ලැබේ පස්සෙන්ම එක් ලකුණකින් සෑම්කට පත්වනට ආදන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා වැඩි කරගෙන අමාරයි පීඩා සමාන ලකුණු 9 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අමාරයි මේ වනට. සාර්ථක පන්දු පහර එල්ල කිරීමක් මොහන් නැවත සූදානම් වේගවත් පාරක් ලකුණු 6යි සාර්ථක දෙවනි 6 පහර එල්ල කරනවා ප්‍රාදේශීය කණ්ඩායමේ මුකන්ලාබේ නයන සූදානම්. ඔබ දන්නවා පෞස්තුවේ දිනවල අපේ ආදිසිසුන් මෙම ක්‍රීඩා පිටියේ පිච් එක ඉතාම සාර්ථකව සකසනු ලැබුවා. ඒකෙන් පැහැදිලි උඩ පන්දුවක් ඉතාමත් පහසුවෙන් දැක ගන්නවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කණ්ඩායමේ මුල් විකට්ටුව බිඳට යනවා ලකුණු 27ක් වතිබේදී ඉතාමත් හොඳ ලකුණු ප්‍රමාණයක්. යම් කිසි තත්ත්වයක් තුළ ප්‍රථම පන්දුවාරයෙන් ගිලුණු පාලනය තමන් වෙතට නතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙන්නේ ක්‍රීඩා පිටිය තුළ නයනගේ පන්දුවාරය තුළ පීඩාබර ක්‍රීඩාවල හිතමිතුරානේ කෙටි පන්දුවක් හරවා පහරක් එල්ල කරනවා එක් ලකුණකින් සෑමකට පත් වෙනවා. ලකුණු සමග දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි පීඩාබර ක්‍රීඩාවල හිතමිතුරානේ තරමක් සෑමකට පත් වෙන විය යුතුයි. ලකුණු පූර්වක් නිර්මාණය කරගෙන අමාරයි මේ නිවිට සූදානම් අවසන් පන්දුවාරයේ තවත් පන්දුවක් යොමු කිරීමට රමණීය පාරක් කාදිමම ගණේ ලොෆ්ට් ඔන් ඩ්‍රයිව් පහර එල්ල කරනවා ලෝනෝන් දෙසින් පීඩාබර ක්‍රීඩාවල හිතමිතුරානේ ලකුණු සමගින් ලකුණු 34 දක්වා ලකුණු පූර්ව වැඩි කරගත් ලකුණු 35ක් ලබා ගත යුතුයි. පන්දු 12ක් තුලදී මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට නම් විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජයේ
ඊළඟ තරඟ දෙක ප්‍රවිද්‍යාකරණ මහාවිද්‍යාලයේ කණ්ඩායම සහ රාජ්‍ය සේවා නොවන කණ්ඩායමට ආරාධනා කරනවා නායකින් දෙකවල හැකි ඉක්මනින් මෙම ස්ථානට පැමිණෙන්න කාසියවාසී උරගා බැලීම සඳහා. මොහන් සූදානම් වන්නේ පාන්දුවක් පිළිගැනීම සඳහා නන් ස්ට්‍රයික් එකේ රැඳී සිටිනවා. අනයින පිදාපර ක්‍රීඩාවල හිත මිත්‍රෝනේ අප්‍රථම පාන්දුව තියුණු පාන්දුවක් කඩුල්ල තුළටමයි පාන්දුව අන්න පාන්දුව යොමු කරන ලැබුවේ අනුවේ ගෝල්ඩන් ඩක් අවස්ථාවක් හිමි කරගන්නේ දකුණත් පිතිකරුවා ප්‍රියදාපර ක්‍රීඩාවල හිත මිත්‍රෝනේ මුහුණ දුන් අප්‍රථම පාන්දුවේදීම දැවී යනවා. මේ හැකි ඉක්මනින් අතිරේක ක්‍රීඩකයෙකු කණ්ඩායම් දෙකේම මේ ස්ථානට පැමිණෙන්න. නවක පිතිකරු ඉෂාර පන්දුර මුහුණ දීමට සූදානම්. මුල්ම දැවී යාම මොහන්ගේ දැවී යාම ඉතාමත් අවසනාවන්ත දැවී යාමක් සාතක පිතිකරුවෙක් හොඳ පන්දු යවන්නේ හැටියටයි මොහන් ප්‍රචලිත. සූදානම් වමත් පිතිකරුව අපතම පන්දුවේදීම පහරක් කෙල්ල කරනවා උඩුගුවනයි තියුණු පන්දු රැකීමක් අප්‍රදර්ශනාත්මක පන්දු රැකීමක් තරමක් වයිට් ලෝනෝන් දෙසට වන්නට සමාන වයිට් ලෝනෝ් දෙසට වන්නට ප්‍රදර්ශනාත්මක උඩ පන්දුව රැක්ගත්තේ අනුවේ අදවන විකට්ටුව අබිඳ වැටනවා අම්මයි සාත්‍රක පන්දුවාරයක් ක්‍රියාත්මක කරන්නේ අප්‍රථම පන්දුවාරේ ප්‍රියදාපර ක්‍රීඩාවල හිත මිත්‍රාණී ප්‍රාදේශීයකම් කණ්ඩායම තමන්ගේ හැකියාව තමන්ගේ ජවය බලය පැහැදිලිව පෙන්වන අවස්ථාවක් ඇටියට මේ සාර්ථක උඩපන්දු රැක ගැනීම තුළ අපි දුටුවේ තනි අතින් රැකගත් උඩපන්දුවක් හැටියටයි ඊටම සාර්ථක උඩපන්දුවක් දෙවනි විකට්ටුවක් දැවා ගියා. පහර එල්ල කිරීමත් සාර්ථක පහරක් එක් ලකුණක් ලබා ගන්නවා. තවත් ලකුණක් ඊටමත් පහසුවෙන් ලබා ගන්නවා. ක්‍රීඩකයාට නිසි ආකාරයෙන් පන්දුව ලබාගෙන නොහැකි අවස්ථාවේ තවත් එක් ලකුණක් හිමෙනවා. ඒ අනුව විදුබල මණ්ඩල කණ්ඩායමේ ලකුණු දෙකයි මේ වෙනට ලබාගෙන තිබෙන්නේ විකට්ටු දෙකක් පිටින් ඉවත් කර තිබේදී. සාර්ථක පාරක් පාසෙන් එක් ලකුණක් ඒ තුන්වන ලකුණයි විදුබල මණ්ඩල කණ්ඩායමේ අසීරු ඉලක්කයක් හැටියටයි දැන් අපි දකින්නේ සලිත මා හිතන්නේ අද දිනේදී ලකුණු 35ක ඉලක්කයක් කරා යෑමට නම් දැවැන්ත 6 පාරවල් කරා යා යුතු වනවා. මුක්‍රීම සඳහා තියුණු පාන්දුවක් ඉතාමත්ම තියුණු පාන්දුවක් යොමු කරේ අනියමිත ස්ථානයේ පතිත කරනු ලබුවා. පාන්දුව අවකාශයක් නැහැ විශාල පාරකට යන්නට දැන් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් හැටියටයි සටහන් වන්නේ. තව ලකුණු ලකුණු 31ක් ලබාගත යුතුයි. අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණය ඒ පිළිබඳ බලාපොරොත්තු එක් කර ගන්නට නම් විදුලි බල මණ්ඩල කණ්ඩායමට පියදාපර ක්‍රීඩාවල හිත මිත්‍රාණී 6 පාරවල් වලින් තොර ජයග්‍රහණයක් දැකීමේ වාසනාව මම හිතන්නේ විදුලි බල කණ්ඩායමට හිමිවන්නේ නැහැ. බලමු මේ පිටිකරුවාගේ හැකියාව තමන්ගේ කණ්ඩායමට මොන ආකාරයේ දායකත්වයක් ලබා දෙවිද කියලා. මිදල් දෙන අන්තිම පන්දු යොමු කිරීමට සූදානමින් සාර්ථක 6 පාරක් බලාපොරොත්තු ඉටු කරමින් මුල්ම 6 පාරේ ලගන දෙවන පන්දු වාරයේදී කිටි පන්දුව දුටු සැනින් දක් වමත් පිතිකරුවා ක්‍රියාත්මක වූ අපි දාපර ක්‍රීඩාවල හිත මිත්‍රාණී සූදානම් ඉන්දක මිලංග පන්දුව යොමු කිරීම සඳහා ආරම්භණීය පාරක් කෙසේ වෙතත් උඩුගුවනටයි පන්දුව මුසුවන්නේ අවකාශයක් නැහැ.
රැක් ගැනීමට කරුවක් ඉන්නාට එක් ලකුණකින් සෑමකට පත් උනේ. දැන් මෙතෙන් පටන් යොමු කරන සෑම පන්දුවකටම ඒ පාරවල් එල්ල කළ යුතුයි. ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගන්නට නම් ඉන්දික පන්දු යොමු කිරීම සූදානමින් අද දිනේදී තමන්ගේ ජයග්‍රාහී මාවත දැන් ක්‍රමක්‍රමයෙන් ප්‍රාදේශීය ලේකම් කණ්ඩායම සතු කරගෙන අවසන් බවක් සටහන් කිරීමටත් පිළිවන් බව තමයි මට මේ මොහොතේදී සිහිපත් කළ යුත්තේ. බලමු ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව කුමන ආකාරයෙන් පන්දුව වන්නා පන්දුවට පහර දෙන්නා මුණ දේවිද කියා. ඉන්දික සූදානමින් පන්දු යොමු කිරීමට සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගැනීමේ අවස්ථාව උදා වන්නේ නැහැ. මෙම තරගයේ නිමාව සැනින් රාජ්‍ය සේවාන වන ප්‍රාදේශීය කණ්ඩායම සහ විදුකරය පාසල් කණ්ඩායම සූදානමින් සිටින්න මීට ළඟ තරගයේ ක්‍රීඩා කිරීම සඳහා දැන් උඩුගම් බලා පිනීමක් සිදු කරන්නේ මේ විදුලි බල ක්‍රීඩා සමාජයේ එවරදුරෝල පන්දුවක් දැන් පන්දු දෙකක් තුල ලකුණු 22ක් ලබාගත යුතුයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. ඒ වගේම අප සියලුම කණ්ඩායම් වලට දැනුවත් කරනවා මෙම තරග මාලාව ලයිව් බයි අසෙලෝසේ සජීවීකරණයට ලක්වන නිසාවෙන් ඔබ තරග කරන විට සම්බන්ධ කළ යුතුයි. ඔබගේ අතිරේක ක්‍රීඩකයෙක් මෙම ස්ථානයට නියත වශයෙන්ම ඒ පිළිබඳව සියලුම කණ්ඩායම් දැනුවත් වෙන හැටියට ඉල්ලා සිටිනවා. අයනුව මෙම තරග මාලාවේ ප්‍රථම තරගයේ ජයග්‍රහණය කරනු ලැබුවා ප්‍රාදේශීය ලේකම් ක්‍රීඩා සමාජයේ ඔවුන්ට අප සුභාශිංසනය කරමින් සූදානම් වන්නේ මීළඟ තරගය ආරම්භ කිරීම සඳහා. රාජ්‍ය සේවානුවන කණ්ඩායම සහ විදුකර කණ්ඩායම හැකි ඉක්මනින් ක්‍රීඩා පිටියට පිවිසෙන්න මේ තරගය දැන් මේ මොහොතේ අවසන් වූවා. හැකි ඉක්මනින් පිවිසෙන්න කණ්ඩායමේ තරග කිරීම සඳහා. හැත්ත හත්වන නිදහස් සැමරුමට සමගාමීව විදුකර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සංවිධානය කරන මෙම තරගමාලාව පවත්වනු ලබන්නේ 9 වන වරටයි. මට මතකයි මේ මොහොතේදී සිහිපත් කිරීම සූදානම් අපේ ධනුෂ්ක ප්‍රදීප් ප්‍රධාන සංවිධායකතුමන් සිහිපත් කළ යුතුයි මේ මොහොතේදී. එතුමා විශාල කාර්යභාරයක් මෙම තරගමාලාව සාර්ථක කර ගැනීමට පසුගිය වසරවලදී උදා වුණා. මා හිතන්නේ මුතු මූලිකත්වය ගනිමින් අද මේ වන විට අපේ තරුණ ළමයින්ට මෙම අවස්ථාව ලබා දෙමින් ඔවුන් පෙරටත් වඩා ඉතාම සාර්ථක තරග මාලාවක් හැටියට මේ 2025 වසරේදී මේ තරග මාලාව පැවැත්වීමේ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.